හරි. අද අපි කතා කරන්නේ ධාරා විද්‍යුතයේ එන කර්චොෆ් නීති ගැන. ධාරා විද්‍යුතයේදී කර්චොෆ් නීති දෙකක් තියෙනවා. පළවෙනි එක තමා කර්චොෆ්ගේ ධාරා නීතිය. පළවෙනි එක තමා කර්චොෆ්ගේ ධාරා නියමය. දෙවෙනි එක කර්චොෆ්ගේ විභව අන්තර නියමය. මේ දෙකට කෙටිය දුන් දෙනවා කර්චොෆ් ධාරා නියමයට KCL කර්චොෆ් කරන්ට් ලෝ කියලා. කර්චොෆ් විභව අන්තර නියමයට දෙනවා KVL කියලා කර්චොෆ් වෝල්ටේජ් ලෝ කියලා. දැන් මොකද්ද මේ කර්චොෆ් කරන්ට් ලෝ කියලා කියන්නේ? පළවෙනි එක. කර්චොෆ් කරන්ට් ලෝ කියලා කියන්නේ පුතේ කිසියම් ලක්ෂයකට පරිපතයක් තුල තියෙන කිසියම් ලක්ෂයකට පරිපතයේ තියෙන පරිපතයේ තියෙන යම්කිසි පරිපත පතයක් මගින් එන ධාරාව මෙතන I1 ධාරාව කියලා මෙතන I2 කියලා ධාරාව කියලා ධාරා දෙකක් එනවා කියලා හිතමු. ඔය ධාරා දෙක මේ ලක්ෂයෙන් ඉවතට යන ධාරාවන්ගේ එකතුවට සමානයි. මම මේක සිම්පල් I වලින් I1 I2 I3 කියලා ගත්තොත් කර්චොෆ් කරන්ට් ලෝ එකෙන් ධාරා නියමයෙන් කියන්නේ මේ ලක්ෂ්‍ය වෙතට එන ධාරා මේ ලක්ෂයෙන් ඉවතට යන ධාරාවල එකතුවට සමානයි කියන එක. එතකොට I1 ධන I2 කියන ලක්ෂ්‍ය වෙතට එන ධාරා සමාන වෙන්න ඕනේ I1 සිම්පල් ධන I2 සිම්පල් ධන I3 සිම්පල්. මේක තමයි කර්චොෆ් ධාරා නියමය කියලා කියන්නේ. දෙවෙනි එක. කර්චොෆ් වෝල්ටේජ් ලෝ විභවාන්තර නියමය. කර්චොෆ් වෝල්ටේජ් ලෝ විභවාන්තර නියමය. මේකෙදි කියන්නේ පුතේ සංවෘත පුඩුවක කිසියම් පරිපතයක සංවෘත පුඩුවක චක්‍රීය දිශාවක් ඔස්සේ කිසියම් පරිපතයක අපි හිතමු මෙන්න මෙහෙම පරිපතයක් ගත්තා කියලා. මේ පරිපතයක සංවෘත පුඩුවක කිසියම් චක්‍රීය දිශාවක් ඔස්සේ අපි මෙයා ගත්තොත් R1 මෙයා R2 කියලා. මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය E කියලා ගමු. කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා සිම්පල් R කියලා ගමු. එතකොට මෙයා චක්‍රීය දිශාවක් සලකනවා. මේ පරිපතයේ ලක්ෂ්‍ය ලකුණු කරමු A B C D කියලා. එතකොට චක්‍රීය දිශාවක් ඔස්සේ මම ගන්නවා චක්‍රීය දිශාව මෙන්න මේ පැත්තට. සලකන දිශාව ධන කියලා සලකනවා. චක්‍රීය දිශාව ඔස්සේ සලකන දිශාව ධන කියලා ගන්නවා. මේ කෝෂයෙන් එළියට තමයි පුතේ ධාරාව ගමන් කරන්නේ. මම මේ ධාරාව ලකුණු කරනවා I කියලා. ඔය I ධාරාව මේ පරිපතය ඔස්සේ මේ චක්‍රීය පුඩුව ඔස්සේ ගිහිල්ලා නැවත කෝෂය වෙත එනවා. මේ චක්‍රීය පුඩුව ඔස්සේ I ධාරාව ගිහිල්ලා කෝෂය වෙත එනවා. එතකොට මෙතනදී කර්චොෆ් වෝල්ටේජ් ලෝ එකෙන් කියන්නේ මෙන්න මේ චක්‍රීය පුඩුව ඔස්සේ මේ චක්‍රීය දිශාව ඔස්සේ සියලුම විද්‍යුත් ධාරාවල සහ ප්‍රතිරෝධවල ගුණිතවල එකතුව. එතකොට මේ චක්‍රීය පුඩුව ඔස්සේ විද්‍යුත් ධාරාවේ සහ ප්‍රතිරෝධවල ගුණිතයන්ගේ එකතුව. එතකොට IR ගුණිත සිග්මා එකතුව සමාන වෙන්න ඕනේ මේ දිශාව ඔස්සේම තියෙන විද්‍යුත්ගාමක බලයන්ගේ එකතුවට. E කියන්නේ විද්‍යුත්ගාමක බලය. එතකොට කර්චොෆ් වෝල්ටේජ් ලෝ එකෙන් කියන්නේ මේ සංවෘත පුඩුවේ විද්‍යුත්ගාමක බලය එකතුව විද්‍යුත්ගාමක බලයන්ගේ එකතුව IR ගුණිතයන්ගේ එකතුවට සමානයි කියන එක. මෙතන මතක තියාගන්න පුතේ කෝෂයේ ධනාග්‍රයෙන් ඉවතට තමා ධාරාව යනවා කියලා අපි මෙතන සලකලා තියෙන්නේ. එතකොට මට ලියන්න පුළුවන් A වින්දලා B වලට ඇවිල්ලා C ට ඇවිල්ලා D ට ඇවිල්ලා A දක්වා එන මේ සම්පූර්ණ චක්‍රීය පුඩුව ගත්තොත් මෙතන තියෙන IR ගුණිත මොනවද? මේ කැපිටල් I යනවා R1 වතාව. R1 හරහා. එතකොට I R1 ගුණිතයක්. මෙයාට එකතු කරනවා
මෙතෙන්ට ගියා මෙතෙන්ට ආවා නැවත IR2 ගුණිතයක් එනවා නැවත මෙතෙන්ට ආවා කෝෂය හරහා ධාරාව ගමන් කරනවා කෝෂය තුල අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R එහෙනම් I සිම්පල් R මෙයා සමාන වෙන්න ඕන විද්‍යුත්ගාමක බල එකයි තියෙන්නේ ඊට මේක පොඩ්ඩක් සුළු කළොත් E කියන විද්‍යුත්ගාමක බලය සමාන වෙනවා I වතාවක් R1 ධන R2 ධන සිම්පල් R කියලා. එතකොට මෙන්න මේ වගේ විද්‍යුත්ගාමක බලය ප්‍රතිරෝධ ඇසුරෙන් සුළු කිරීමක් කරලා අපිට ධාරාව ගණනය කරගන්න පුළුවන් කර්චොෆ් විභවාන්තර නියමයේදී.